දෙවන වසර සිසුව විදියට අපි මේ කැම්පස් එකට තාම හරි අලුත්. ඉතින් අපිට කැම්පස් එකේදී ප්‍රශ්න ගොඩකට අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙන්න මේ ප්‍රශ්න වලට මේ අභියෝග වලට මුහුණ දෙන්න ආත්ම ආරක්ෂාව කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ ආත්ම ආරක්ෂාව ගැන උපදෙස් ටිකක් ගන්න අපි වැඩි දුර යන්න ඕනේ නැහැ. අපිට ඉන්න අපේම ජේෂ්ඨ ලෙවල් 4 අයියලා. එසේ මෙසේ ලෙවල් 4 අයියලා නෙමෙයි. අපිට ඉන්නවා කරාටි සූරයෝ දෙන්නෙක්. අයියේ අරිගතෝ අසයින්මන්ට්. අරිගතෝ. කියන මල්ලි. අයියේ දැන් මේ කැම්පස් එකට ආවම අපිට තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ සෙමෙස්ටර් 1 කියන විභාගය. අයියේ කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? සෙමෙස්ටර් 1 නේ මල්ලි. සෙමෙස්ටර් 1. ඔව් අයියේ. මචං මම සෙමෙස්ටර් 1 එක කියලා හිතන්නේ. සතුරා. මෙතන අපේ සියලු පුහුණුව ලද සටන් ශිල්පියා. මන් තමයි මල්ලි. ඔය හිතන්න අර තමයි ඔයා කියලා. ඔය අපිව දැකලා බලාලා ඉගෙන ගන්න. හරි. මම තමයි සෙමෙස්ටර් 1 එක්සෑම් එක සියලු එන්න. දැන් මල්ලි කැම්පස් එනවා ගැම්ම ගන්න ඕනේ. ශිෂ්‍යත කීයද? ශිෂ්‍යත්වයේ 250යි. 250. මම ගැම්ම ගත්තා. O level ඒ O-level ඒ කීයද? කීයද? ඒ 16යි. ඒ 16 අම්ම ගැම්ම ගත්තා. A level rank එක රෑන්ක් එක රින 10යි. රින රින 10යි. ගත්තා ඔක්කොම ගැම්ම ගත්තා. හරි දැන් ඉන්න ෆස්ට් සෙමෙස්ටර් ෆස්ට් සෙමෙස්ටර් එක මල්ලි ඈ. ෆස්ට් සෙමෙස්ටර් හරි ENTC එන්න ඉන්න කොල්ලෙක් ආ. ගැම්මෙන් ඉන්න ඕනේ ගැම්මෙන් මාරයින අයියේ මේ හැබැයි මාත් ඔය විදිහටම ඔය එක්සෑම් එකට ඔහොම දුන්නා. ෆස්ට් සෙමෙස්ටර් ගැම්මෙන් ගහන්න ඕනේ මල්ලි හැකියාව ඔව්, මල්ලි. පුළුවන් තරම් ඔක්කොම බලාගෙන ගැම්ම ඉගෙන අරන් ගන්න. ඔයාලා බලාගෙන ඉගෙන ගන්න. ගැම්මෙන් දෙන්න ඕනේ ඊළඟට මේ අපි ලියපු ඊළඟ විභාගය තමයි සෙමෙස්ටර් 2 විභාගය. Semester 2. එතකොට අයියේ අපි හිතමුකෝ මේ 24 බැච් එකේ මල්ලිලත් ඉන්නවනේ. සෙමෙස්ටර් 2 විභාගයට කොහොමද අපි මුහුණ දෙන්නේ? Semester 2. මල්ලි දැන් ඒ 16යි ඔක්කොම දාලා අපි සෙමෙස්ටර් 1 එක ගොඩ දාලා ඉන්නේ මල්ලි 2 එකට බය නැහැ. මල්ලි දැන් ENTC මම සිත් සෙමෙස්ටර් ආවා, 2 මම සෙමෙස්ටර් 2 මේ සැරේ මෙයා තමයි අපේ සටන් ශිල්පිය දන්න චරිතය. ENTC සිත් ආව දැන් ඒ ගැම්මත් ගන්න ඕනේ ෆුල් ගැම්ම ගත්තා ඔන්න සෙමෙස්ටර් 2 එහෙම තමයි මල්ලි සටන. අයියේ මේ නෑ අපි සෙමෙස්ටර් 3 බලමු. 3 බලමු. ඉන්නේ ඔය සෙමෙස්ටර් 3 එහෙම එක සෙමෙස්ටර් අවුලක් නෑ එහෙම සෙමෙස්ටර් 2 හැමදාම- බා මිනිස්සුන්ට වරදිනවා. සෙමෙස්ටර් 3 Semester ගැම්ම 3 ගත්තා දැන් සෙමෙස්ටර් 2 කියලා වුණා හැමදාම එදිනදා වැඩ එදිනම කරනවා කියලා ගැම්මට ගත්තා එදිනදා වැඩ එදිනදා කරන්න ඕනේ මල්ලි එදා ඉඳන්. ඔව් අයියේ අනිවාර්යෙන් එදිනදා දැන් සෙමෙස්ටර් 3 එක. ඔන්න පළවෙනි එක්සෑම් එක මල්ලි. සෙමෙස්ටර් 3 එකේ පළවෙනි එක්සෑම් එක එන්නේ කොහොමද? මෙහෙම නිවුණු සිතුවිලි ඇතිව. එන්නක පුතා. අයියේ මේ අයියා නේද ශිෂ්‍යයාට හිටියේ? ඔව් මල්ලි ඉතින්. මල්ලි බෲස්ලිත් ගුටි කෑවා මල්ලි. බෲස්ලිත් ගුටි කෑවා. බෲස්ලිත් මැරුණෙත් ගුටි කාලා ඕ මැරුණෙත් ගුටි කාලා. එහෙම තමයි මල්ලි. හරි අයියේ සෙමෙස්ටර්ස් ටික ඔහොම ගියා කියලා හිතමුකෝ. ඊළඟට තියෙන දෙවෙනි ලොකුම ප්‍රශ්නේ තමයි අයියේ ගෲප් ප්‍රොජෙක්ට් කියන එක. ගෲප් ප්‍රොජෙක්ට් දෙන්නම් කොහමද මල්ලි ගෲප් ප්‍රොජෙක්ට්. අපි කරාටි ශූරයෝ මල්ලි. අවුරුදු 4ක් මේකේ සවයි වුණා. ඔයා යන්න මල්ලි ගෲප් ප්‍රොජෙක්ට් එකට ඔයා මං යන්න. ගෲප් ප්‍රොජෙක්ට් එක මල්ලි මං තමයි මේ සැරේ සටන් ශිල්පියා. හරි මේ අයියා කවුද? සටන් ශිල්පියා මෙයා ගෲප් ප්‍රොජෙක්ට් එක. හරි. ප්‍රොජෙක්ට් එකේ 4 දෙනයි. තව 3 දෙනෙක් ඉන්නවා. සියලු කලාව දක්වලා අපි සටන රෙඩි. PCB ගැම්ම ගත්තා. එන්ක්ලෝෂර් ගැම්ම ගත්තා. ඔන්න එනවා ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක මෙන්න ආවා මල්ලි එහෙම යන්න ඕනේ. එහෙම යන්න ඕනේ. මල්ලි මං විතරක් නෙවෙයි ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ. තව 3 දෙනෙක් ඉන්නවා. වහා මාර කතා. මේ එහෙම කරලා නම් බං 100 රිපීට් එහෙමද? ඒක හරියන්නේ නැහැ ඒක හරියන්නේ නැහැ මේ චයිනීස් ක්‍රමයක් තියෙනවා Chinese ක්‍රමයක්. ගැම්මට ගහන්නේ චයිනීස් ක්‍රමයක් මේක තියෙනවා. චයිනීස් ක්‍රමයක්. මේකේ මල්ලි මම තමයි දැන් ගෲප් ප්‍රොජෙක්ට් එක. අර කවුද ඉන්නේ?
අර ශිෂ්‍යයා. ශිෂ්‍යයා. හරි. ඔයා එයා දිහා බලාගෙන ඉගෙන ගන්න. හරි. හරි. මොන්න මම ප්‍රොජෙක්ට් එක EDP ගැම්ම ගත්තා. EDR ගැම්ම ගත්තා. ඔන්න එනවා ගෲප් ප්‍රොජෙක්ට් එක. ඇයි ඒ පස්සට විතරක් ගැහුවේ? එහෙම නිකන් යවන්න බෑ ප්‍රොජෙක්ට් එක. පොඩි පෙන්වන්න ඕන අපි මම ප්‍රසන්ටේෂන් එක හැදුවා. මම තමයි ප්‍රසන්ටේෂන් හැදුවා. ප්‍රසන්ටේෂන් එක විතරක් ඇදුවා. ඒක සාර්ථකයි බං. ඔව්. ඒක මල්ලි අර ඒක චයිනීස් ක්‍රමයක් මල්ලි. හරි. මේ මාත් ඔය විදිහටම තමයි අපේ ප්‍රොජෙක්ට් එකත් කරේ. මට තේරෙන මටත් අයියලා වගේම ඉදිරියට යන්න පුළුවන් වෙයි. අපි අවුරුදු 4ක් මේකේ සෙවයි වුණා. ඔව්. අපෙන් ඉගෙන ගන්න මල්ලි. අයියේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අසයින්මන්ට් කියන එක. අසයින්මන්ට් මල්ලි. අපි ඕනම යුද්ධයකට අපිට යන්න බෑ මල්ලි ආයුධ නැතුව නිරායුධ. ඇත්ත. ඇතම් යුද්ධ වලට අපිට යන්න අපිට ආයුධයක් ඕන. ආයුධයක් ඕන. ඔව් ගැම්මට මෙහෙම කියලා හරියන්නේ නැහැ. මෙහෙම හරියන්නේ නැහැ. මං කියන අයිටම් එක. මල්ලි ඔයාගෙන් ගේන්න පොඩ්ඩක්. නිරායුධ යන එක හරි භයානකයි මල්ලි සමහරක් සටන් වලින්. ඔව් ඔයාට තේරුණානේ? ඒක ඇත්ත. අසයින්මන්ට් නම් කවදාවත් ආයුධ නැතුව නම් කරලා නැහැ. අන්න මල්ලි ආයුධය ගෙනාවා. ගෙනාවා. ඔයා හිතන්න මල්ලි මේ තමයි අපේ ආයුධය. මේ තමයි chat GPT. ඔයා හිතන්න මල්ලි ඔයයි අසයින්මන්ට් එක. මම අසයින්මන්ට් එක. ඔයා අසයින්මන්ට් එක. මම chat GPT. මං තමයි ආයුධය. මේ මං තමයි තමයි අපේ ශිෂ්‍යයා. කරාටි ශිල්පියා. බ්ලැක් බෙල්ට්. හරි. යමන් මචං. ගැම්මට යන්න ඕනේ. ඔන්න එනවා අසයින්මන්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ. අඩෝ. ගැම්මට තමයි. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් එනවා මල්ලි. දෙවෙනි ප්‍රශ්නේ. ඔන්න මල්ලි එනවා අසයින්මන්ට් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. බයද? නැගිට. දෙමු මල්ලි බය නෑ අසයින්මන්ට් වලට. මචං ප්‍රීමියම් ඉවර. ඒක ආපහු මේ ඔයා මේ මල්ලි සල්ලි දීලා ප්‍රීමියම් ගන්න ඕනේ. අයිය මම නැගිටුවත් දෙකම. දුන්නා මම මේ 10යි 20ට එනවා. නෑ. මං 10යි 20ට එනවා. මං 10යි 20ට එනවා. යන්න බෑ. මට යන්න බෑ. 10යි 20ට එනවා. 10යි 20ට එනවා. මල්ලි එහෙම තමයි අපේ ජීවිතේ ප්‍රශ්නේ නම මල්ලි. පළවෙනි දුරට ගැහුවනේ මල්ලි. දැන් සෙමෙස්ටර්ස් ටිකත් හරි, ගෲප් ප්‍රොජෙක්ට් ටිකත් හරි, අසයින්මන්ට් උත් හරි. ඊළඟට තියෙන බැරෑරුම්ම ප්‍රශ්නේ මත් රකුසෙන් බේරෙන්න කොහමදයි? මත් රකුස මල්ලි. රකුස. කිසිම රකුසෙකුට බය නැහැ මල්ලි අපි. ඔයා හිතන්න ඔයා අසයින්මන්ට් එක කියලා. අසයින්මන්ට් එක. මම ආයෙත් අසයින්මන්ට් එක. ඔව් ඔව්. මල්ලි අසයින්මන්ට් එක. ඔයා මල්ලි අසයින්මන්ට් එක. ගැම්මට ඉන්න ඕනේ අසයින්මන්ට් එක. ඔයා ගැම්මට. නැද ඉන්නේ. ගැම්මට. දැන් අර කවුද මල්ලි මත් රකුස? මම මත් රකුස. උවා! මං කවුද මල්ලි ශිෂ්‍යයා. ඒතර ඔයාලා මන් දිහා බලාගෙන තමයි ඉගෙන ගන්න ඕනේ. යා! දැන් මල්ලි ඔයා මගේ කවුද? හතුරා. ඔයා මගේ හතුරා. එතකොට මං කවුද මල්ලි? මම මත් රකුස. ඔයා අසයින්මන්ට් එක. මත් රකුස කියන්නේ මල්ලි අසයින්මන්ට් එකේ හතුරා. බීලා අසයින්මන්ට් කරන්න බෑනේ. ඒතර මගේ හතුරා. ඒ කියන්නේ මල්ලි උඹ මගේ හතුරා. අර හතුරාගේ හතුරා. ඌ මගේ මිතුරා මල්ලි. ඌ මගේ මිතුරා. මෙතන පිස්සු කෙලින්න ගන්න එපා අයියේ. මේ බෑක්ඩ්‍රොප් උත් ගහලා ඔක්කොම ගල්ලා එකක් ගොඩ දාලා මේ ඔයගොල්ලෝ මේ පිස්සු කියවනවනේ. මල්ලි මේ අපි ලෙවල් 4 පිස්සු කියන්න එන්න එපා මල්ලි. මේ අභින්න වේදිකාව උඩ අපි මේ සර්ලා ඉස්සරහා පිස්සු නටන්නේ අපි මල්ලි මෙහෙම සර්ලා ඉස්සරහා පිස්සු කෙලින්නේ නැහැ නේ මල්ලි. අපි මේ නම්බුකාර විදිහට ඉන්නේ අය මල්ලි මේ. නියල් ලැජ්ජ නැති වැඩ කරන්න එපා ස්ටේජ් එකට ඇවිල්ලා. මං යනවා chat GPT කරා යන්න. යන්න මල්ලි යන්න. යම මචං යන්න අපි මීට වැඩි අභිනය කරලා තියෙනවා නේද? හරි. ඒ උපදෙස් ටික නම් හොඳයි වගේ. අපි බලමු අපේ අනුග්‍රාහක බවතුන්ගේ පුංචි පණිවිඩයක්.